හායි යාළුවනේ මෙතු බ්ලොග්ස් YouTube channel එකට ඔයාලා සෑම සාදරයෙන් පිළිගන්නවා. 2025 ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරගාවලියේ මේ වන විට තවත් පැවැත්වීමට ඉතිරිව තිබෙන්නේ තරග 3ක් පමණයි. අවසන් පූර්ව වටේ තරග 2 සහ අවසන් මහා තරගයේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටේ තම ස්ථානය කලින්ම වෙන්කරවා ගැනීමට සමත් වුණා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටේ ක්‍රීඩා කරන අවසන් තරගයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරගයේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීම සමගින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ කළ තරඟ 5 අතරින් තරඟ 4ක් ජයග්‍රහණය කරමින් ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ මට්ටමක රඳවා පවත්වා තබා ගනිමින් ඉතින් ඊයේ පැවැත් තරගයත් සමග 2025 ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් අවසන් පූර්ව වටේ ක්‍රීඩා කරන කණ්ඩායම් 4 තේරීපත් වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන්දියාව, ඒ වගේම ඕස්ට්‍රේලියාව සහ බටහිර කොදෙව් දූපත් යන කණ්ඩායම් 4යි. ඉතින් අවසන් පූර්ව වටේ තරඟය විදිහට හෙට රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර කොදෙව් දූපත් කණ්ඩායම් අතර තරඟය. ඒ වගේම අවසන් පූර්වයේ පළවන තරගයේ විදිහට ඉන්දියා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය හෙට පැවැත්වීමට නියමිත වී තිබෙනවා. ඉන් අනතුරුව මෙම තරග දෙකේ ජයග්‍රහණයකින් අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. හෙට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පිළිබඳව මේ වන විට වෙනස්කම් රැසකින් යුතුව තොරතුරු අප වෙත ලැබී තිබෙනවා. හෙට බටහිර කොදෙව් දූපත් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණයේ වෙනසක් සිදු වී තිබෙනවා. නැවතත් මොකද මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික බටේ ක්‍රීඩා කළ අවසන් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර සහ උමේෂ් කල්විතාරණ. ඉතින් ඊට පෙර තරඟවලදී කුමාර සංගක්කාර හා උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස තම වගකීම ඉටු කිරීමට සමත් වුණා. සමත් වූ ක්‍රීඩකයින් දෙදෙනා කෙසේ වෙතත් නැවතත් අද පූර්ව වටේ තරගයේ සඳහා එසේ නැතිනම් බටහිර කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කුමාර සංගක්කාර සහ උපුල් තරංග ක්‍රීඩා කිරීමට නියමිතයි බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා සඳහන් වී තිබෙන්නේ මේ ආකාරයට. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කුමාර සංගක්කාර, ඒ වගේම සෙසු ක්‍රීඩකයන් ලෙස සඳහන් වී තිබෙන්නේ උපුල් තරංග, අසේල ගුණරත්න, චින්තක ජයසිංහ, ලයිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, චතුරංග දී සිල්වා, ඉසුරු උදාන, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන් තමයි. අද අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයන් 11 දෙනා විදිහට සඳහන් වන්නේ. ඉතින් අදත් ඔයාලට සියලු දෙනාටම ආරාධනා කරනවා අපේ මේ channel සමග එක් වී සිටින්න කියලා. මොකද ලෝකයේ සිදුවන ක්‍රීඩා ඔයාලට ඉවලෙම්ම ගෙන එන්න අප සූදානම්. ඔයාලට සුබ දවසක්.